අපි අලුත් දෙයක් ඕගොල්ලන්ට අරන් ආවා. මේ ගොඩක් වෙලාවට ගෙවල් වල ගොඩක් මේ බෝතල් එහෙම තියෙනවනේ. දැන් අලුතෙන්ම මේ ගෙනාපු මේ තලෙන් මේ වීදුරු ගානට කපන්න පුළුවන්. එතකොට මේ විශේෂයෙන්ම දැන් ගෙවල් වල නෝන්ලා කෑ ගහනවනේ මේ බෝතල් ගොඩ ගහිලා කියලා. නෝන්ලාට බවන්න මේක ෂෝ. මේක කපලා මේ අඩියෙන් මෙතනින් කපන්න පුළුවන් මේක වතුර ටික යන්න. මේ කැපුවා වගේම. එතකොට මේ ගෙදර නෝන්ලාගේ ප්‍රශ්නකුත් වෙන්නේ නැහැ. මලුත් හිතේ වෙනවා. ඒ හින්දා මේ ගොඩක් අගේ ඔයගොල්ලන්ට තව දේවල් ගෙනාවා අලුතෙන්ම. අලුතෙන් අපි ගෙනාවා දැන් මේ තෙල් ගරාචි මියන්ට ඕන කරන තෙල් ගහන. මේක රුපියල් අපි දැම්මද ගණන්? ඔව්. හරි. මේ ගෙනාවා අලුතෙන්ම තෙල් ඉස්සින මේ කියන්නේ මේ වාහන වලට වැඩපළවල් වලට මේ පුංචි තෙල් හින හෑන්ඩ් ටූල් එකක්. හරි ලාභයි ඒක. ඒ වගේම අලුතෙන් ආවා මේ තනකොළ කපන මැෂින් එකට මේක ගොඩක් දැන් අලුතෙන් ගන්න අපේ රටේ ගොයන් කපන්නනේ. ඒගොල්ලන්ට ගෙනාවා තලයක් ඒ කාබන් ටීප් විශේෂයෙන් තියෙන්නේ. මේක 650. එතකොට මේක හයි කාබන් එකක් ඉඳලා මේක ලොකු ශක්තිමත්. එතකොට අලුතෙන්ම ආව තනකොළ කපන මේ බ්ලේඩ් එක අපි දැන් සාමාන්‍ය මේ කඩවල විකින 950ට වගේනේ 535ක් වගේ වෙන්නේ මේක. එතකොට තනකොළ කපන අලුත් එකක් ආව නේද? අලුතෙන් ආව පොලිකාබනේට් තනකොළ කපන එකක්. මේක හරි ලේසි කියන්නේ මේක ලොකු වාසියක් තියෙනවා මේ ටයිල් ඇස්සේ කපන්න බෑනේ ගෙවල් වල. ටයිල් වල කපනකොට මේක නැමෙනවා. ගලක වැදුනත් මේක නැමෙනවා. හුඟක් අයට මේ විශේෂයෙන් වෙලා තියෙනවා ගෙවල් වල මේක වැදිලා තුවාල වෙනවා. ඇඟ. මේක මෙන්න මේක තුවාල වෙන්නේ නැහැ මේක නැමෙනවා. පොලිකාබනේට් නැමිලා ආපහු වෙනවා. ඉතින් ලොකු වාසියක් මේක අනික මේ හැමතැනම දැන් මේක රුපියල් 700ක් වෙනවා. අපි 480ට මේක දැන් මේ දෙන්න පුළුවන් අපිට. එච්චර අඩුවට හම්බුණා. තව ආවා මේ අපේ මේ මෝටර් සයිකල් හදන මල්ලාට එන්ජින් එක සුද්ධ කරගන්න හරි අමාරුයි හුඟක් වෙලාවට. මේ එකට අවශ්‍ය කරන ගොඩක් ඒවා හරි රුපියල් 500යි 300යි 350 වගේ දේවල් වලට ආවා. එතකොට තව අලුතෙන්ම ආවුණාද අලුතෙන් ස්ප්‍රේ ගන්න ආවා. ස්ප්‍රේ ගන්න ආවා අලුතෙන්ම. අපි දැන් අපේ කඩේ විකුණන්නේ මේකක් 3200යි. නමුත් මේ ගන්න එක අලුතෙන්ම ආව ගන්න එක ඒකමයි ඒ බඩුමයි 2600යි. ඉතාලම අඩුයි. ඉක්මනින්ම මේ විකුණ අවසන් කරන්න ඕනේ හින්දා ඔයගොල්ලෝ එනවනම් හොඳයි මේ බඩු ටික ඉක්මනින්ම අයින් කරගන්න ඕන. තව ආවා හොඳ මේ අරක සයිඩ් එකේ ගන්න එකක් නේ. මේක හෙඩ් එක උඩින් තියෙන එකක්. මේකේ මේ විශේෂයක් තියෙනවා. මේකේ හුලං අඩු කරන්න පුළුවන්. තින්ත අඩු වැඩි කරන්න පුළුවන්. හුඟක් ඒවා මේ හුලං අඩු කරන්න පුළුවන් එකට ආවට මේ තින්ත අඩු කරන්න ඒවා තින්ත අඩු කරන්න ආවට හුලං අඩු කරන්න එන්නේ නැහැ. මේක එහෙම තියෙනවා. අනික මේකේ තව් ගාණක් තියෙනවා ඇතුළත. ඒ නිසා මේ ලස්සන්ට මේ තින්ත ටික අරගෙන ඉස්සරහට යනවා. තින්ත නාස්ති වෙන්නේ නැහැ. මේක අපි දෙන්නේ කීයද? 3000. මේක 3000ක් වගේ වෙන්නේ. ඊටාම අඩු මිලක්. තව අලුතෙන් ආවා මේ අපි ඔක්කොම ගරාජ් බාසුන් වලට ඕන කරන ඒවා. තව එකක් ආවා වෙන්නේ ලාම්පුවක් ආවා අලුතෙන්ම. මේක ලංකාවේ නෑ දැන්ට. අපි මේ චීනෙන් ගිහිල්ලාම අරන් ආවා. මේකේ විශේෂයක් තියෙනවා. මේකේ ලස්සන මලක් තමයි ඉස්සරහා තියෙන්නේ. මේක තනි පිත්තල විශේෂයෙන්. මේ බලන්නකො මේ ටිප් එක. මෙන්න මේක තමයි වටින්නේ. වැටෙයිද? මේක ඉස්සරහා මේ ඇසිඩ්ලින් වලට මැද වටෙන් තියෙනවා ගින්දර එන්න මැදින් ඔක්සිජන් එකෙන් ලස්සනට එනවා. එතකොට මේක ඔක්සිජන් එහෙම නාස්ති වෙන්නේ නැහැ. කාබයිඩ් කරන හැට ගොඩක් වාසි. කාබයිඩ් වැඩි යන්නේ. මේක පිත්තල අනික. මේක අපිට වෙන්නේ රුපියල් 6500 දෙන්න පුළුවන් දැන්. මේක තිබුණේ අපිට මේ අපි ඉස්සෙල්ලා කීයද 9700 නේ. නෑ 16 වික්කේ. දැන් 6500 දෙන්න පුළුවන්. තව එකක් ආව බාසුන්නාලේ විශේෂයෙන් වැදගත් වෙන එකක්. මෙන්න මේ ගොඩක් කඩවල මම දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා මේක 1900යි කියලා ඔටෝ ඩාක එකක්. මේක මේ මික් වෙල්ඩින්, ටික් වෙල්ඩින්, ආක් වෙල්ඩින් කරන ඕන කෙනෙකුට හරි මෙන්න ඒකමයි බඩු. මේ බලන්නකො මිල 1500යි. තව ලස්සන එකක් ආවා. හෙල්මට් එක වගේ දාගෙන ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. හෙල්මට් එකක් තියෙනවා ලස්සන. මේ බලන්නකො. මේ කොච්චර ලස්සනද කියලා. මේක ඔටෝ ඩාක් වෙනවා. මේක මේ සාමාන්‍ය මේ හරිය නිකන් බයික් එකට දාගෙන යන්න පුළුවන්. ඒ තරම් වටිනුත් පේනවා, නිකුණුත් පේනවා. මේක ඔටෝ ඩාක් වෙනවා ටක් ගාලා. මේක විශේෂයක් තියෙනවා මේ මූණට මේක දාඩිය දාන්නේ නැහැ. හොඳ පංච් එකක් තියෙනවා. මේක පොඩි ගාණයි වෙන්නේ 2750යි. එතකොට අලුතෙන් ආවා වෙල්ඩින් ප්ලාන්ට් ආව මික් වෙල්ඩින් ප්ලාන්ට් එක. බාසුන් වලට ඕන කරන වෙල්ඩින් ප්ලාන්ට් එක. මේක මේ මිල නම් ගොඩක් අඩු කරලා තියෙන්නේ. මේක මේ 20 ගණන් වෙන්නේ. ඊට පස්සේ තව ආවා අපි බාසුන් වලට ස්ප්‍රේ ගන් අපේ ස්ප්‍රේ ගන්
ස්ප්‍රේ කරන බාසුන් නැහැලගේ ඇඟ පරිස්සම් කරගන්න එපා. නැත්තම් අපිටත් ඕගොල්ලෝ නැතුව ගියාම පාඩුයි. ඒ නිසා අලුතෙන් ගෙනාවා මේක මේ විශේෂ එකක් මේකට මේ ෆිල්ටර් දෙකක් හම්බ වෙනවා. ඒක මාරු කරන්න පුළුවන් මේ ෆිල්ටර් දෙකක්. මේක බලන්නකො මූණට දාපුවම මේක හරිම නිකන් හැම වගේ අපේ. ඒ තරම් සොෆ්ට් මේක. මේක දෙපැත්තට තමයි මේක හයි වෙන්න තියෙන මේ ෆිල්ටරේ. මෙන්න මෙහෙම. ඔන්නෝම හයි වෙන්නේ. අර පැත්තට හයි වෙන්න තියෙන. මේකෙදි මේ කොච්චර වෙලා දාන් හිටියත් දාඩියට අපහසුයක් වෙන්නේ නැහැ. ඒකයි මේකේ විශේෂත්වය තියෙන්නේ. හරිම මේ ශරීරයට හිතකර විදිහට හදපු එකක්. මේක ගොඩක් අඩුයි. හැම තැනම මේක දැන් මේ 7500යි 8500යි මේක අපේ වෙන්නේ 2950යි. ඉතා අඩු මිලක්. තවත් එකක් ආවනේ පුතා. තවත් එකක් ආව අපිට බාසුන් වලට ඕන කරන එකක් ආවනේ. මෙන්න මේ හුලකින් වැඩ කරන ගයින්බේ. හැම තැනම කරන්ට් එකනේ. උගක් වැඩපොළ වල මේ කම්ප්‍රෙෂර් එකක් තියෙනවනේ. සාමාන්‍ය පොඩි කම්ප්‍රෙෂර් එකේ ස්පීඩ් එක වැඩ කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ 10-18 වගේ ගන්න පුළුවන්. හරි පහසුයි. බලන්න මේ ෂෝක් මේ. එතකොට අනිත් හෙල්මට් එක කිව්වේ නෑ නේද? තව මේ උඩ වැඩ කරන අයට ඒ කියන්නේ වෙල්ඩින් කරන වැඩ ඕවර්හෙඩ් කරනකොට ටිකක් මේ උඩින් කරනකොට පිච්චෙනවනේ මේ ඇඟ. ඒ නිසා මේක ඔටෝ ඩාක් ගත්තේ මේක විශේෂත්වයක් තියෙනවා. මෙතන ස්විච් එකක් තියෙනවා වෙනම. ඒ ස්විච් එක ඔන් කරලා මේකේ ඩාක් අඩු වැඩි කරගන්න පුළුවන්. අඳුර එළිය මේක ස්විච් එක ඔෆ් වෙනවා. ඔටෝ වෙනවා. මෙතන තියෙනවා වෙනම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් දෙකක්. ඒකනොත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේක හරි පහසුයි මේ කරකවන්න පුළුවන් එහාට මෙහාට ඔය වැඩ කරනවා. මෙතන හොඳ ශක්තිමත්. මේක ගොඩක් අඩුයි නේ ගන්න. මේක අපිට දැන් දෙන්න පුළුවන් 3000කට වගේ. මේක හැමතැනම 7000යි. 3000ක් වගේ විශේෂ අඩු මිලක් තියෙනවා. තව ආවනේ පුතා මේ අපේ මේ වගා කරන අයට අවශ්‍ය එකක්. මෙන්න මේ යන්ත්‍රය තමයි අපිට පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. මේක තියෙන්නේ අපේ මේ තනකොළ කපන මැෂින් එක තියෙන්නේ. ගෙදර තියෙන හැම ගෙදරම වගේ තියෙනවා. ඒක ඉස්සරහා හෙඩ් එක ගලවලා මේකට රින්ග් ගහලා මේ ඇනින් තද කරපුවාම ඒකට වැඩ කරනවා. මේක තමයි උදුළු ගන්න තියෙන්නේ. මේක වේගෙන් ගියේ නැත්නම් තනින් හිටියොත් එහෙම හැරෙනවා. මේක අරගෙන යන්න ඕන අපි. එතකොට උදුළු ගෑවින් යනවා. ඊට පස්සේ පාත්‍ය සකස් කරගන්න ඒකත් අර විදිහටම සවි කරන්න පුළුවන්. මේකෙන් තමයි නගුල. මේකෙන් පාත්‍ය සකස් කරන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය ගෙදර ඉන්න කෙනෙකුට කොටන්න නැතුව අපහසුයක් නැතුව වයසක කෙනෙකුට පොඩි කෙනෙකුට පුළුවන් දෙයක් තමයි මේක මේ හා ගන්න එක. මිදුල මේ පාත්‍යයක් සකස් කරගන්න පුළුවන් මේකෙන් උදුළු ගාගෙන ඒ වැඩ ටිකට පහසු කරනවා. අලුතෙන් ආවනේ ආයි පුතා මේක. අර අපේ පොල් කටු නිෂ්පාදනය කරන අයට පුංචි පොඩි අයිටම් මේ හදන අයට පහසු දෙයක් ආවා. මේ තියෙන්නේ. මේ බලන්නකෝ. මේක තමයි භාණ්ඩේ. මේවා දැන් හැමතැනම තියෙනවා. මේවා සාමාන්‍ය හැම කඩේකම 16000යි 17000යි. අපි මේක දැන් අලුතෙන් ගෙනාපු හින්දා රුපියල් 12000කට දෙන්න පුළුවන්. මේක දන්න අය දන්නවා ඔය පොල් කටු නිෂ්පාදකයෝ දැන් අලුතෙන් උඟක් ඔය පොල් කටු වලින් නොයෙක් දේවල් හදන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මේක මිනි ගයින්ඩරයක් මේක. හරි ෂෝක් මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කේබල් එකක් තියෙනවා වෙනම. ඒ නිසා මේක ගොඩක් පහසුයි. තව මොනවදනේ ආවේ? හෙල්මට් ආව මේකත් තව අඩු වුණානේ මේ. වෙල්ඩර්ලට අපිට සාමාන්‍ය වෙල්ඩර් බාසුන් වලට පොඩි යවන පාවිච්චි කරන්නේ. මේක ශක්තිමත්. මෙන්න මේකේ මේ හුඟක් කිව්වා මේ මෙතනින් වනපුවාම මේකේ කැරකිලා යනවා නැමෙනවා. මේක එහෙම නෑ. පුදුම හයියක් තියෙන්නේ. මේක හරි ලාභයි. 425යි අලුතෙන් ගෙනාපු නිසා. මේක හරි හුරු බුටි බරට අඩුයි. අතර පහසුයි. බර අඩුයි. ඒ නිසා ඒක වාසියක් තියෙනවා.